प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं. අද ජූලි 23 වෙනිදා. හෙට මගේ ආදරණීය හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඒ වෙනුවෙන් ඕන කරන බඩු ටිකක් ගන්න එළියට යන්න. මේක අපි දෙන්න මැරේජ් එකෙන් පස්සේ ළඟින්ම ඉඳන් සමරන එයාගේ පළවෙනි බර්ත්ඩේ එක. ඉතින් මට ඕන වුණා අද දවස එයාට ගොඩක්ම ස්පෙෂල් වෙන විදිහට ආදරෙන් ලස්සනට ලෑස්ති කරන්න. ඔන්න මම දැන් ආවේ ඩයිසෝ එකට. එයාගේ ගිෆ්ට් එක පැක් කරන්න ලස්සන බොක්ස් එකකුත් ගන්න ගමන් එයාට ලස්සන මගේ අත් අකුරෙන්ම දෙන්න ලස්සන බර්ත්ඩේ කාඩ් එකකුත් මං මෙතනින් තෝරගත්තා. මේවට ඉතින් ගොඩක් මාස නම් ගෑනු ළමයි. ඒත් ඉතින් එයාත් ආස වෙයි කියලා මං හිතනවා. ඉතින් දැන් වෙලාව හවස 6ට විතර ඇති. හස්බන්ඩ්ත් ඕෆ් වෙලා ආපු නිසා අපි දෙන්න දැන් මේ හදන්නේ ගෙදරට ඕන කරන බඩු වගේක් ගන්න එළියට යන්න. ඔන්න ඉතින් ආයෙමත් ආවේ ඩයිසෝ එකට. හැබැයි මේ පාර නම් හස්බන්ඩ් එක්ක තමයි ආවේ. ඉතින් ඇත්තටම මෙතනට ආවහම අපිට ගන්න තියෙන දේ අරුණාම ගොඩාක් දේවල් මෙතනින් අරගෙනම තමයි යන්නේ. ගෑනු ළමයි පිස්සුවෙන් වගේ ආස කරන ගොඩාක් කියුට් අයිටම් මෙතන තියෙනවා. මේක වෙනම ලෝකයක්. ඒ දේවල් මං ඔයාලට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්කෝ. මේ ඉතින් ඊට පස්සේ දවසේ අද තමා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. එයා නම් උදේම වැඩට ගියා. මං දැන් හදන්නේ එයාගේ බර්ත්ඩේ එක සමරන්න ඕන කරන දේවල් ලෑස්ති කරගන්න. ගොඩක් දවස් ඉඳන් මම මේ දේ කරන්න හිතේ තියාගෙන හිටියේ. ඉතින් දැන් මං හදන්නේ මගේ හිතේ තිබෙන විදිහටම රූම් එක ලස්සනට ඩෙකොරේට් කරගන්න. මේ විදිහට රූම් එක සරසද්දී මට එයා ගැන ලොකු ආදරයක් හිතෙනවා. අපි කොරියාවට ඇවිල්ලා මේ ගෙවන ජීවිතේ හැම දවසක්ම වගේ එයා මගේ ළඟින්ම හිටියා. මගේ හිනාව පිටිපස්සේ ඉන්න ලොකුම ශක්තියක් එයාම තමයි. එයා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් එක්ක බලද්දී මේ පොඩි ඩෙකොරේෂන් එක හරිම පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඒත් මම මගේ අත් දෙකෙන්ම මුළු හදවතින්ම එයා වෙනුවෙන් මේ හැමදේම කරන්නේ එයාගේ මූණේ එක ලස්සන හිනාවක් දකින්න තියෙන ආසාවට. ඉතින් මං හිතනවා මේ දෙයින් එයා ගොඩක් සතුටු වෙයි කියලා. මම මේ දැන් කරන්නේ මං ගෙනාපු බර්ත්ඩේ කාඩ් එක චුට්ටක් ලස්සන කරගන්න එක. අපි දෙන්නා කොරියාවේ ෆොටෝ බූත් එකකින් ගහපු ෆොටෝ වගේක් මට හම්බුණා. ඉතින් ඒ ටික කපලා ලස්සනට බර්ත්ඩේ කාඩ් එකක් හදාගන්න තමයි මම දැන් හදන්නේ. ලොකු දේවල් නැති වුණත් මගේ මාත්‍යකින් කරන මේ පුංචි දෙයට එයා ගොඩක් ආස වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ තියෙන කාඩ්ස් මං දවස් ගානකට කලින් හදාගත්ත දේවල්. ඒවත් හදාගෙන මං මේ විදිහට ඒවා මේවට ඇඩ් කරගන්නවා.
මං එයාට ගත්ත බර්ත්ඩේ ගිෆ්ට් එක. ඉතින් ඒකත් මම මේ විදිහට ලස්සනට පැක් කරගන්නවා. ඔන්න එකත් හරි. ඔන්න ඉතින් මම රූම් එක සරසලා ඉවරයි. මේ තියෙන්නේ මම එයා වෙනුවෙන් මගේම අතින් ලෑස්ති කරපු එයාගේ ලස්සන සර්ප්‍රයිස් එක. ඉතින් එයා මගේ ජීවිතයට ලැබුණු එක ගැන මම හැමදාම දෙවියන්ට ස්තුති කරනවා. එයාට මේ ලැබෙන අලුත් අවුරුද්දත් එයාගේ හැම හීනයක්ම හැබෑ වෙන ගොඩක් සතුටින් ඉන්න පුළුවන් එකක් වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. मेरी राहें तेरे तक है, तुझ पे ही तो मेरा हक है। ओ तारा तेरा एक तारा मेरा, बाकी अंधेरा समा। हो सज के जो आए तू अखियों के सामने, नजर लगे ना मेरी तेरे दिल में बुला लेंगे कभी तो, तुझे कितना चाहने लगे हम, मेरे साथ हो जाएंगे खत्म, तुझे कितना चाहने लगे हम। दो नैनों के पेचीदा सा दुनिया है, इनमें खोकर तू मिलता है कहाँ। हो सज के जो आए तू अखियों के सामने, नजर लगे ना मेरी पागल पागल है थोड़े पागल। जीवत्पिन्नट नम्लोके मटनम ब्यादरियोने, ओ जीत गए तुम हमसे, हम हार गए इस दिल से। गिवना तपलयकुंडाने मट मतक मिन्ने उपिरूपे, आया है आज लबों पे ये प्यार बड़ी मुश्किल से। एक सरयक पपुवत लंकर गिन क्यों होया मगे मई किया।